ඔය වගේම 500ක් සංඝ පිරිස වැඩියා භාවනා කමඨාන් පිරිසුදු කර ගැනීමට. ඒ අවස්ථාවේ සරුවඥන් වහන්සේ මේ ලෝක විනාශය සම්බන්ධ දිග දේශනාවක් පැවැත්වුවා. ඒ දිග දේශනා මෙතෙන්දී දීර්ඝව කියන්ට අපි අපේක්ෂා කරන්නේ කාල වේලා බොහොම අල්ප බැවින්. ඒ සංඝ පිරිසගේ චිත්තසංතාන සමාධියටත් සංවේගයටත් පමුණුවනු පිණිස මෙහිම දේශනා කළා. මානනිතා නොබෝ කාලයකදී ඒ කියන්නේ මේ බුද්ධාන්තරයේ අවසන් වී තවත් අන්තකල්ප 15ක් පමණ ගිය තැන ලෝක විනාශයක් ආරම්භ වෙනවා. මේ ලෝක විනාශය ක්‍රම තුනකට සිද්ධ වෙනවා. ගින්නෙන්, ජලයෙන්, සුළඟෙන්. නමුත් මේ මහා භද්‍ර කල්පයේහි ලෝක විනාශය සිදුවෙන්නේ ගින්නෙන් කියන එක තෝරලා දෙමින් ඉදිරි අනාගතයේදී මිනිසයන් බොහෝම බලාපොරොත්තුෙන් සිටින නමුත් විශාල වර්ෂාපතනයකට මුහුණ පාන්න සිදු වෙන දින 7ක්. ඒ දවස් 7 වර්ෂාව කෝටි ලක්ෂයක් සක්වලටම එකලෙස වහිනවා. ඒ වර්ෂාවට කියනවා විපත්තිකර මහා මේඝය කියලා. ඒ වර්ෂාව පෑවෙන් පස්සේ දින 7කින් පසු පෑවෙන් පස්සේ ආයෙනම් වැහි පොදක් කවදාකවත් වැටෙන්නේ නැහැ. අවුරුදු ලක්ෂයක් තියදී මේක සිද්ධ වෙන්නේ. ඔය සිදුවීම් වීමට ප්‍රථමයෙන් කාමාවචර දේවතාවෝ ආමංගල විලාසයෙන් මිහිතලේ ඇවිදගෙන කියාගෙන යනවා. තව නොබෝ කාලයකින් කල්ප විනාශ වෙන සියල්ලෝම පන්සිල් රැකෙන්න මෞපිය උපස්ථාන කරන්න දසපින් කිරියවත් පුරන්න ආදි වශයෙන් කුසල් කරන්න යොමු කරවනවා. ඔය වගේම නරක ආදී සතර ආපායින් සත්‍යෝද අපරාපරිය වේදනීය කර්ම නිසා මනුලව දෙව්ලොව පහළ වෙනවා. අන්තිමේදී මනුලව උපන් අය දෙව්ලොව, දෙව්ලොව උපන් අය බඹලොවට යනවා ධ්‍යාන වඩලා. සියල්ලෝම බමතල තුනකින් ඉහළටම යනවා. ආභාසරේ දක්වාම යනවා. හේතුව බ්‍රහ්ම ලෝක තුනක් එක්ක මේ කල්ප විනාශය සිද්ධ වෙන්නේ. ඔය අතරතේ අවුරුදු ලක්ෂයක් තිස්සේ වැහි පොදක් නොවැසීම නිසා සීලෝම ඇලදොළු ගංගා වැව් පොකුණු අමුණු ඔක්කොම හිඳලා යනවා. මේ පොළොව තලයේ තියෙන ගස්වැල් තුරුලිය ඔක්කොම වේලිලා යනවා. මේක විශාල කාන්තාරයක් වැනි බාටපත් වෙනවා. කොතනකවත් දිය බිඳුවක් සොයා ගන්න බැරි වෙනවා. සත්වයෙක් වාසය කරන්නෙම නැති වෙනවා. මේ මහා පොළොව තල කෝටි ලක්ෂයක් එහෙ පිටින්ම කාන්තාර වැනි බාටපත් වෙලා මෙහෙම අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් ගියාම දිව්‍ය රාජ්‍යයක් නැති නැවත සූර්ය මණ්ඩලයක් වැනි විශාල ගිනි ආලෝකයක් පහළ වෙනවා. ඒක පහළ වුණා පංච මහා ගංගාව කියන ගංගා යමුනා චරවතේ සරබු මහී කියන මේ කොම ගංගාවල් හිඳෙනවා. ඊළඟට තවත් අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් ගියාම තවත් ඒ වාගේ විශාල සූර්ය ආලෝකයක් පහළ වෙනවා. ඒක පහළ වුණාම සත්මහා විල් කියලා තේන අනෝතත් වේල කර්ණ මුණ්ඩ වේල රතකාර වේල මන්දාකිනී වේල සිහපපාත වේල චද්දන්ත වේල කියන මේ විදිහේ විල් 7ක් තියෙන ඔක්කොම හිඳලා යනවා. මහා සාගරයේද වතුර අඩු වෙලා ධනක් පමණ තරම් වතුර අඩු වෙලා යනවා. ඔය විදිහට සියලුම ජලාශ හිඳීගෙන යනවා. ඊළඟට පස්වෙනි ඉර පායනකොට සම්පූර්ණ මහා සාගරයේ ජල බිඳුවක්වත් නැතුව කොම හොසි වෙනවා. හයවෙනි ඉර පායනවා. තවත් අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් ගියාම ඒක පහළ වුණාම මේ කල්මිල් සක්වලවල් කෝටි ලක්ෂයේ මේකම දුමානයක් බාටපත් වෙනවා. හරියට වලම් පෝරණුවක් වාගේ ගඩොල් පෝරණුවක් එකම දුමානයක් බාටපත් වෙනවා බඹතලේ දක්වාම. තවත් අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් ගියාම මේ තරම් විශාල මහා පෘථුවිය මහා සාගර ඔක්කොම අවශ්‍ය වෙලා මහා මේරු පර්වතන සියල්ලම ගිනිගෙන දැල් වෙන්න පටන් ගන්නවා. ඔක්කොම ගිනිගෙන දැල් වෙනවා. මේ මහා පොළොව තලයේ සිට දිව්‍ය ලෝක 6 බ්‍රහ්ම ලෝක 3 ඔක්කොම දවනවා. මේ සඳහා දවස් දෙකක් නෙමෙයි අවුරුදු කෝටි ප්‍රකෝටි අසංග ගණන් ගත වෙනවා. හරියට කපුරු දවුණු තැනක් වාගේ දුමානයක් එම නැත්නම්
අලු ටිකක් වත් නැතුව මේ සියලුම සක්වල කෝටි ලක්ෂය විනාශ වෙලා යනවා. මුළු කෝටි ලක්ෂය සක්වල පිහිටි භූමි ප්‍රදේශ අවකාශ ධාතු කොම ඝන අන්ධකාර වෙනවා. ඉරක් හඳක් ඇත්තේ නැහැ, තරු කැටයක් ඇත්තේ නැහැ, සියල්ලම අහෝසි වෙලා. මේ විදිහට කල්ප විනාශයේ සිදුවෙන්නේ අන්තිමේදී කාලය කොච්චර ගත වෙනවද කියනවා නම් අන්තකල්ප 20ක් තරම් කාලය ගත වෙනවා. අන්තකල්ප 20 කියන එක පුදුම කාලයක්. දැන් අපි මේ ගත කරන්නේ මහා භද්‍ර කල්පයේ 4 වෙනි අන්තකල්පයයි. මේ වාගේ අන්තකල්ප 20ක් තරම් ඔය කල්ප විනාශයේ සිදුවීමින් පවතිනවා. ඒකට කියනවා සංවට්ට අසංඛ්‍ය කල්පය කියලා. සංවට්ට අසංඛ්‍ය කල්ප. අසංඛ්‍ය කියන්නේ වර්ෂ වශයෙන් ගණන් කරන්න බෑ. ඊළාට අජට ආකාශ වෙලා ඝනාන්ධකාර වෙලා පවතිනවා අන්තකල්ප 20ක් තරම් දීර්ඝ කාලාන්තරයක්. ඒ කාලයේදී මේ දෙව්ලොවක් නැහැ, මනුලොවක් නැහැ, බ්‍රහ්ම ලෝක තුනක්ම නැහැ. සීලෝම ජනතාව ආභාසර බඹතලේ දක්වා ඉහළට ගිහිල්ලා. හැබැයි අවීචි මහා නරකයේ සිටින නියත මිසදුටු ගත්තා වූ මිත්‍යා දෘෂ්ටික ජනතාව කෝටි ලක්ෂයක් සක්වල අපාය වලින් ඈත දැනට මේ පවත්න අපාවල් වලට මාරු වෙනවා. ඒ ඇත්තන්ට සුගතියකට එන්න ලැබෙන්නේ කල්පාන්තර ගණනාවක් අපා දුක් විඳින්න වෙනවා. නියත මිසදුටු ගත්ත අයට අනිත් අය ගොඩ එනවා. ආනන්තරී කර්ම කළ අය පවා ගොඩ එනවා මේ කාලයට. හැම සත්‍යයකට මේ කුරු කුඹුවන්ට පවා ගැඩවිල් පන්වන්න පවා අපරාපරිය වේදිනී කුසල කර්ම තියෙනවා පෙර සසර කරපු. ඒවායින් තමයි සුගතියට එන්නේ ඇවිල්ලා ධ්‍යාන වඩා බඹලෝ යනවා. මෙම බුද්ධාන්තර කියන්නේ අන්තරකල්ප 20ක් තරම් කලක් ඝනාන්ධකාරෝ පවත්නා වූ මේ සක්වල ප්‍රදේශයේ ඊළඟට බ්‍රහ්ම ලෝකවල ඉන්නේ බ්‍රහ්මයෝ හිතනවා අනේ මේ කලින් නැති වෙච්ච බ්‍රහ්ම ලෝක තුන ඇති වුණොත් හොඳයි, දිව්‍ය ලෝක 6 ඇති වුණොත් හොඳයි, මනුෂ්‍ය ලෝක ඇති වුණොත් හොඳයි, මේ වගේම ගංගා මුහුදු පර්වත මේවා ඇති වුණොත් හොඳයි කියලා ඒගොල්ලෝ හිතෙනවා. ඒ අයගේ හිත නීවරණයන්ගෙන් තොර ධාන සාගත සිත් නිසා හිත පිරිසුදුයි. ඒ පිරිසුදු සිතින් යුතුව ප්‍රමාණ කළ නැති තරම් බ්‍රහ්ම ලෝකවල ඉන්න බ්‍රහ්මයෝ හිතන හැටියට මේ ලෝක ධාතු නැවත හැදෙන්න පටන් ගන්නවා. උම හැදිලා කොච්චර කාලයක් යනවද හැදෙන්න? ඉස්සෙල්ලාම ඇති වෙන්නේ සම්පත්‍ති කර වර්ෂාව කියලා කුඩා පිණි වැටීමක් පමණයි. මේ ඝනාන්ධකාර ආකාශ කුක්ෂියට ඒ විදිහට කුඩා වැහි පොදවල් වැටිලා අන්තිමේදී ශාල ධාරා නිපාත වර්ෂාවල් ඇති වෙලා මේ කෝටි ලක්ෂයක් සක්වල පිහිටි භූමි ප්‍රදේශ ඔක්කොම ජලාශ වෙනවා. වතුර පමණක් නෙමෙයි ජලයේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝජා අටම තියෙනවානේ. ඒවා දීර්ඝ කාලාන්තරයක් තිස්සේ සම්පින්ඩණය වෙවි බ්‍රහ්ම ලෝක තුන කලින් තිබුණ හැටියට පහළ වෙනවා. දිව්‍ය ලෝක 6 කලින් තිබුණ හැටියට පහළ වෙනවා. එවාගෙම මේ මනුස්ස ලෝකයේ සඳහා භූමි පර්වත, එවාගෙම ජලාශ ගංගා මේවා කලින් තිබුණු ආකාරයට බොහෝ සෙයින් සමාන්තරව පහළ වෙනවා. ඉතින් මේ විදිහට පහළ වෙන අතර තමයි කාලාන්තරයකින් පස්සේ ආයුෂගේ වේගයේ බ්‍රහ්මයෝ චුත වේලාවිල්ලා ඕපපාතික වශයෙන් මේ පොළොව තලයේ පහළ වෙනවා. ඒ ඇත් වහසින් යන්න සමර්ථයි. තමන්ගේ ශරීර ආලෝකයෙන් හැසිරෙනවා. ප්‍රීති ආහාර කොටගෙන වාසය කරනවා. මේ දේට වාසය කරන දීර්ඝාන්තර කාලයක් ගිහිල්ලා තවත් අය ආහම ඔවුන්ගේ సంతාන තුල ඇති වෙනවා රස තෘෂ්ණාව කියලා. ඒකෙන් මේ මහා පොළවේ තැන් වල මේ ගිතෙල් මණ්ඩිය වාගේ බිඳලා මිදිලා තියෙන පොළොව රසේ රකට ගාලා බලනවා බොහොම මිහිරි. දිව්‍ය අමෘතයක් වාගේ රසයි. ඒවට ගිජු වෙනවා. බොහොම කාලයක් තිස්සේ ඒවා පානය කිරීම නිසා අන්තිමේක අවසන් වෙනකොට පොළවේ හැදෙන යම්කිසි හතු වැනි දෙයක් ඒ වගේම බොහොම මිහිරියක් පාවිච්චි කරන්න පටන් ගන්නවා. සාබදා ලතා කියන වර්ගයක් පාවිච්චි කරන්න පටන් ගන්නවා. ඔහොම අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනක් ගිහිල්ලා තමයි සුවංජාතල් පහළ වෙන්නේ. ඒ ඇල් කරල් බොහොම මිහිරි, බොහොම මధుරයි.
ඒවායේ පොතු නැහැ, නිවුඩු නැහැ. උදේ කැඩුවා නම් හැන්දෑවේ අයමත් ඒ කරල් හැදිලා. ඒවා උයන්න පියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට දුරු මිරිස් අවශ්‍ය වෙන්නේ. ඒක බොහොම ලොකු අමෘතයක් වාගේ රසවත් ආහාරයක්. ඒ වගේ යෙපෙන්න පටන් ගන්නවා. එයින් ඊයත්න්ගේ ශරීරයේ අවදාරික වෙනවා. ආලෝකය නැති වෙනවා. ඒ වගේම තමන්ගේ ශරීරවල අර නිකුත් වෙන දේවල් නිකුත් වෙන්න දොරවල් ඇති වෙනවා. ස්ත්‍රී පුරුෂ භේදය ඇති වෙනවා. එතකම් ස්ත්‍රී පුරුෂ භේදය තිබුණේ නැහැ. බ්‍රහ්මයන් වගේ තමයි ජීවත් වුනේ. අන්තිමේ ගෙවල් දොරවල් අවශ්‍ය වෙනවා. ඔය විදිහට මිනිසයන්ගේ මනුෂ්‍ය ස්වභාවය ඇති වෙනවා. ඒ විදිහට අර අන්ධකාරයේ නැති වෙලා ඉන්න අතර ඕන්ට බලවත් කුසීතකමක් වාගේ මන්දෝත්සාහී භාවයක් කෙනෙකුට තමයි හරියටම සූර්යාලෝකයක් නැත පහළ වෙන්නේ. එදා මහන්දෑවේ චන්ද්‍රාලෝකේ පහළ වෙනවා. මුලින්ම ලැබුණු ආලෝකය නිසා සූර්ය භාවය ඇති වෙච්ච බැවින් යැත්තෝ සූර්ය මණ්ඩලයට සූර්යෝ කියලා නම් තබනවා. ඒ සූර්ය මණ්ඩලයේ බහලා ගියාම අපට තා සෞම්‍ය ආලෝකයක් ලැබේවා කියලා හිත ඉන්නකොට තමයි සඳ මණ්ඩල පහළ වුණේ. අපේ කැමැත්ත උඩ පහළ වුණා කියලා චන්දෝ කියලා නම් තැබුවා. ඔය දෙයට ඒවා පහළ වුණේ දිව්‍ය විමාන වශයෙන්. ඒ වගේම මහසේ තරුකැට දිව්‍ය විමාන හැටියට පහළ වෙන හැට හඳුන්වනවා. මේ විදිහට චන්ද්‍ර සූර්ය උදාව දක්වා ලෝකෙ හැදෙන්න යනවා අන්තර කල්ප 20ක් තරම් දිගු කලක්. එතකොට මෙහෙම හැදිලා පවත්නා කාලයේ අන්තර කල්ප 20යි. ඒකට කියනවා විවට්ටාය අසංඛ්‍ය කල්පය. එවාගේම හැදෙමින් පැවතුණු කාලයට කියනවා විවට්ට අසංඛ්‍ය කල්පය. අජට ආකාශ වල අන්ධකාරව තිබුණු කාලයේ තමයි සංවට්ටාය අසංඛ්‍ය කල්පය. විනාශයෙන් පැවති කාලයේ තමයි සංවට්ට අසංඛ්‍ය කල්පය. කොහොම අසංඛ්‍ය කල්ප නමින් හතරක් එකතු වෙලා තමයි මහා කල්පයක් නම් කරන්නේ. ඒ මහා කල්පයට අන්තර කල්ප 80ක තරම් දුරස්ප්‍රදයක් මේ කාලාන්තරයක් වෙනවා. මේ විදිහට බැලුවාම මේ ලෝක ස්වභාවය ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ තරම් විශාල භූමි පර්වත පවා විනාශ වෙනවා නම් මේ බඹයක් පමණ වූ ශාරීරික කූඩුව ගැන කවර කතාවද? මැසි මඳුරුවන් නිසා පවා මේ ශාරීරික කූඩුව නැති වෙලා යනවා. මේක ජරා රෝග මරණ ආදියට පාත්‍ර වෙමින් බොහෝ දුකින් පෙළීමටපත් වෙනවා. එනිසා මේවා මේ ස්කන්ධ සංතතිය කියන එක ශණයක් පාසා අනිත්‍යයට දුකට අනත්තයට අසුභයටපත් වෙන බව මෙනෙහි කරමින් අප්‍රමාදව සීල සමාධි ප්‍රඥා වඩත්වා කියලා ගැඹුරු අනුශාසනාවක් කළා. ඒ අනුශාසනා දේශනාව සානේදී 500ක් දෙනා වහන්සේ චිත්ත සමාධියෙන් ධර්ම ශ්‍රවණය කොට මඟඵල නිවන් සුව සාක්ෂාත් කළා. සාරුවක්ඥන් වහන්සේ දේශනා කරනවා මහණෙනි තථාගතයන් වහන්සේ ලෝ පහළ වුණත් නුනත් මේ ලෝකයේ ඇතිවීම නැතිවීම කියන එක හේතුඵල ධර්මතාවන් වූ සිදු වෙනවා. එනිසා මේ හේතුඵල ධර්මතාවන්ට යොමු වේ ඒවට බැඳීගෙනයි මේ ලෝක සත්‍යය සංසාර ගමනටපත් වී සිටින්නේ. මේ ලෝකෙන් ඊතරු නිර්වාණ ධාතුවේ උස්පහත් වීමක් නැ ඇතිවීමක් නැතිවීමක් නැ. නිර්වාණය සදාකාලිකව සාන්තයි ප්‍රණීතයි. එනිසා නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීම පිණිස දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම, මෞපිය උපස්ථාන කිරීම, වැඩිහිටි උපස්ථාන කිරීම, එවාගේම ගිලානෝපස්ථාන කිරීම, වත් පිළිවෙත් පිරීම, බණ ඇසීම, බණ කීම, පින් දීම, පින් ගැනීම, නුවණ දියුණු කිරීම කියන මේ පින්කම් වල යෙදෙත්වා ප්‍රාණඝාතයෙන් වළකිත්වා, අදින්නාදානයෙන් වළකිත්වා, මිච්ඡාචාරයෙන් වළකිත්වා, මුසාවාදයෙන් වළකිත්වා, සුරාපානයෙන් වළකිත්වා, කේලමෙන් වළකිත්වා, පරිසබසයෙන් වළකිත්වා, හිස්බසයෙන් වළකිත්වා, අනුන්ගේ දේට ආසා නොකරත්වා, පරිත්‍යාගයේ පුරුදු කෙරෙත්වා, අනුන්ට ක්‍රෝධ ඊර්ෂ්‍යා නොකරත්වා, මෛත්‍රිය වඩත්වා, මිසදුටු නොගනිත්වා, සම්මා දිට්ඨිය වඩත්වා ආදී වශයෙන් සරුවක්ඥන් වහන්සේ ලොවට පහදා ධර්ම දේශනා කොට වදාලා. අබුද්ධෝත්පාද කාලවලත් මේ පින්කම් ඇතත් නිවන් සුවපතා පින්කම් කිරීමට ලැබෙනීම බොහොම දුර්ලභයි. එනිසා බුද්ධෝත්පාද කාලයක පමණයි දානයක් දෙත, සීලයක් රැකෙත, කාර්ය පින්කමක් කරතත්, නිවන් පතාගෙන ප්‍රාර්ථනා කරගෙන ඒ බෝධි සම්භාර ශීර්ෂයෙන් දිනු කරගන්න ලැබෙන්නේ. එනිසා අපි මේ කරන දාන සීල භාවනා ආදී සෑම කුසලයක්ම අපටද ඒකාන්තයෙන් බෝධිපාක්ෂික ධර්මයන් බවට, බෝධිකාරක ධර්මයන් බවට, පාරමී ධර්ම බවට පත් වී
චිත්තක්ෂණේ අපට සතර මඟඵල නිවන ගෙන දෙන උසස් ගුණධර්ම දියුණු කරගන්න හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානය ඇති කරගන්නට වටිනවා. දැන් අපි මේ මහා දානමේ පින්කම සිද්ධ කරනවා. එද මහත්මයලා ඉඳගෙන දිනපතාම දේශීය ගණන් බොහෝ අසාධ්‍ය රෝගීන් සුවපත් කරමින් යැත්තන්ද සිතක් සාන්තිය සලසාලනවා, ආයුෂ දෙනවා, දීර්ඝායුෂ දෙනවා, ජීවිත ලබා දෙනවා. මේවා විශාල පින්කම්. වෛද්‍යවරු බොහෝ සෙයින් තමාගේ වෛද්‍ය ශාස්ත්‍රයේ ඇදහිරීමේ මුල් පියවරේම සිට කරන්නේ කරුණා මෛත්‍රිය දියුණු කර ගැනීමයි. බොහෝ වෛද්‍යවරුත් ඇත වශයෙන්ම රෝගියෙක් වෙනකොට මොහු කෙරෙහි මෛත්‍රිය කරනවා. මේ ඉන්නේ මගෙන් පිහිටක් බලාගෙන මොහු නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මොහුට ප්‍රතිකාර කිරීමේදී ඒ ප්‍රතිකාර දිව්‍ය ඖෂධ වේලා මොහුට පූර්ණ සුවය ලැබිලා නිරෝගී සෝය දීර්ඝාසයත් ඇතුව දාන සීල භාවනා කුසල් කරගෙන සසර දුකින් අත මිදී නිවන් සුව ලබන්න හේතු වේවා කියලා මෛත්‍රී කළ ලෙඩ බාර ගන්නවා. එදාට ප්‍රතිකාර නියම කරන කොටත් ප්‍රතිකාර දෙන කොටත් මේ දිව්‍ය ඖෂධයක් ඔබට සෝය ලැබේවා කියලා මෛත්‍රියෙන් දෙනවා. සැබවින් මේක තමයි ලෙඩුන් සුවපත් වීමට ප්‍රධාන හේතු වන්නේ. එතකොට මේ හැම එකක්ම තමාට පාරමිතාවක් වෙනවා. ඒ කියන්නේ අසරණ ලෙඩා නිසා තමන් නිවන් මඟ ගමන් කරනවා. අසරණ ලෙඩා තමාගේ කල්යාණ මිත්‍රයෙක් වෙනවා. ඒ තැනැත්තා නිසා තමා උසස් කුසල් රැස්පත් කරගන්න නිසා මේ විදිහට වෛද්‍යවරු බොහෝම කරුණාවෙන් ගෞරවයෙන් රෝගීන් සුවපත් කරන අතර මේ කරන දානමේ පින්කම් දෙසේම වෛද්‍ය සේවයක් කියලා හිතන්නට පුළුවන්. මේ සිල්වත් ගුණවත් මහා සංඝරුවන අනුන්ගෙන් ලැබෙන දෙයකින් තමයි ජීවත් වන්නේ. උන්වහන්සේලාට ගෙවල් දොරවල් රන් රිදී මුතු මැණික් මිල මුදල් කිසිවක් ඇත්තේ නැහැ. උන්වහන්සේලා පාත්‍රය අරගෙන පිරිසුගා වඩිනවා. සදාවතුන් ගෞරව සම්ප්‍රයුක්ත පිරිනමන සිව්පසෙන් ජීවත් වෙනවා. උන්වහන්සේලාගේ ආයුෂයේ වර්ණයේ සැපයේ කාය බලයේ නිරෝගී සුවය වැඩෙන්නේ මේ සිව්පසේ නිසා. එනිසා සදහවත් බෞද්ධයෝ දානේ පිරිනමන වේලාවෙ හිතෙනවා අපේ ශ්‍රද්ධාවෙන් නුවණින් ගෞරවයෙන් සම්පාදනය කොට පිරිනමන මේ දාන වස්තුව සිල්ලුතුන් වහන්සේලාට දිව්‍ය ඖෂධයක් වේවා. මේ ඖෂධය වැනි දිව්‍ය ආහාරය වැනි මේ ආහාරය වළඳලා ස්වාමීන් වහන්සේලා ආයුෂයෙන් වැඩෙත්වා, වර්ණයෙන් වැඩෙත්වා, සැපයෙන් වැඩෙත්වා, කාය බලයෙන් වැඩෙත්වා, ඥාන බලයෙන් වැඩෙත්වා, නිරෝගී සුවයෙන් වැඩෙත්වා, එවාගේම සීල සමාධි ප්‍රඥා ගුණයෙන් වැඩෙත්වා, ධ්‍යාන සමාධි සමාප්‍රත්‍යයෙන් වැඩෙත්වා, අභිඥාවෙන් විදර්ශනා ඥාණයෙන් වැඩෙත්වා. ස්වාමින් වහන්සේලා පතන බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබන්නේ අපේ මේ දානය අමාසුවක් මෙන් උපකාර වේවා කියන මෛත්‍රියෙන් පිරිනමනවා. එයින් උන්වහන්සේලාට නිරෝගී සුව ප්‍රාර්ථනා කළා වෙනවා, දීර්ඝාස පිරිනැමුවා වෙනවා. එනිසා ඒවා ඔක්කොම තමාට නිවෙනට උපනිශ්‍රේ වෙනවා. දැන් ඒ නිසා සලකා ගන්නට ඕනේ විදර්ශනා වශයෙන් සලකනකොට මෙහෙමයි. දැන් මේ දාන වස්තු නොයෙක් නම් වලින් හඳුන්වනවා. මේ දාන වස්තු ඇතුලේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්ධාෂ්ටක රූප සම්භාරයක්. මේවා මේ පූජා කරන අපාපගේ సంతාන තුලත් මේ පිළිගන්න ස්වාමින් වහන්සේලාගේ ප්‍රතිග්‍රාහක පක්ෂයේ సంతාන තුලත් තියෙන්නේ චිත්තචෛසික භූත රූප උපාදා රූප කියන මේ රූපස්කන්ධයක්, වේදනාස්කන්ධයක්, සංඥාස්කන්ධයක්, සංස්කාරස්කන්ධයක්, විඥානස්කන්ධයක්. මේ කියන පූජා භාණ්ඩ තුලත් දාන වස්තු තුලත් තියෙන ඒ සීලෝම රූප ධර්ම ආධ්‍යාත්මික సంతාන තුල තියෙන මේ නාම රූප ස්කන්ධාතන ධාතු ධර්ම ක්ෂණයක් ක්ෂණයක් පාසාම සිඳි සිඳි බිඳි බිඳි ඇති වෙවි නැති වෙවි යන බැවින් අනිත්‍යයි. සිඳමින් බිඳමින් ඇති වෙමින් නැති වෙමින් නිරතුරු පෙළෙන බැවින් දුක්ඛයි. කැමැති කැමැතිසේ නොපවට්නා බැවින් අසාර නිස්සාර බැවින් අනත්තයි. පිළිකුල් බැවින් අසුභයි. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වූ සියලුම සංස්කාර ධර්ම පීලන සංකත සංතාප විපරිණාම ස්වභාවයෙන් යුක්ත බැවින් දුක්ඛාරිය සත්‍යයි. මේ දුක ඇති කරන ආයෝහන නිදාන සංයෝග පරිබෝධාර්ථයෙන් යුක්ත තෘෂ්ණාව දුක්ඛ සමුදයාරිය සත්‍යයි. මේ දෙකෙන් තොර වූ නිස්සාරණ විවේක අසංක තමතාර්ථයෙන් සමන්විත වූ ශාන්ත නිර්වාණ ධාතුව දුක්ඛ නිරෝධ සත්‍යයි. දුක්ඛය පිරිසිඳීමෙන් ආબોධ කරන, සමුදය ප්‍රහාණය කරමින් ආબોධ කරන,
නිරෝධේ සාක්ෂාත් කරමින් අවබෝධ කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නීයාන හේතු දර්ශන අධිපති අර්ථයෙන් සමන්විත බැවින් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරි සත්‍ය නම් වෙනවා. අනන්ත අපරිමාණ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා කල්පසිය දහස් ගණන් අසංඛ්‍ය ගණන් තිස්සේ දාන ආදී පාරමී ධර්මයන් බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කරලා මේ ගාම්භීර චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ දුනා. අපත් මේ සිදු කරන දාන සීල භාවනාදී සීලම කුසල සම්භාර ධර්මයේ අපට දසපාරමී බවට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම බවට ආර්ය අෂ්ටාංගික මාර්ග ධර්ම බවටපත් වී අපට බුදුපසේ බුදුමහරහතන් වහන්සේ විසින් ආර්යයන් වහන්සේලා විසින් අවබෝධ කරගන්නා ලද මේ ගාම්භීර වූ දුර්දස වූ දුරනුබෝධ වූ අතර්කාවචර වූ ශාන්ත වූ ප්‍රණීත වූ නිපුණ වූ පණ්ඩිත වේදනීය වූ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ශාන්ත නිවන් සුව ලබන්න හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කිරීමෙන් මේ දානමේ කුසලයේ ගාම්භීර වූ ප්‍රඥා පාරමිතාවක් බාටපත් වෙනවා. එනිසා අපි සන්තෝෂ වෙන්නට ඕනේ. අපේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා අනන්ත දීර්ඝ සංසාරයේ ඒ විදිහට දාන සීල භාවනා කුසල් පාරමී සීරසෙන් සම්පූර්ණ කරගෙන ඇවිල්ලා බුද්ධත්වයේ පසේ බුද්ධත්වයේ අරිහත්ත්වයේ සාක්ෂාත් කරගන්න යෙදුණා. ඒ මහෝත්තමයන් වහන්සේලාට කයින් සිතින් වචනින් අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා. අපටත් අපේ ජීවිතේ පුරා කරන සෑම කුසලයක් ඔය විදියට බෝධි සම්භාර වීමතු පැතු බෝධියකින් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබන්න හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරමු. ඊයේ සන්ධ්‍යාවේ සිට පැමිණ පින්වත් ජාතිලික මහත්මයා ප්‍රදාන සීලම දෙනා බොහොම ගෞරව සම්ප්‍රයුක්තව සංඝ රත්නයට ගිලන්පස දාන පිරිනැමුවා. සන්ධ්‍යාවේදී බුද්ධ වන්දනා ධර්ම ශ්‍රවණාදී යෙදුණ. රාත්‍රී කාලයේ නිදිමරාගෙන දාන කටයුතු සූදානම් කළා. උදේ පාන්දර බුද්ධ පූජා පවත්වා හීල් දානේ පිරිනැමුවා. දවල් දාන වස්තුව පිරිසුදුව සම්පාදනය කොට අග්‍රභාගයෙන් බුද්ධ පූජා පැවැත්තුවා. සංඝ රත්නයේ වඩින වේලාවේ ආරි මහා සංඝ රත්නයේ ගුණාරමුණු කර ගනිමින් සංඝරෝණ ගෞරවයෙන් පිළිගත්තා. දෙපාදවා පෙසදමා සියාතින් දන්පැන් පිළිගැන්නුවා. සීලේක පිහිටා මේ පිරිකර භාණ්ඩ පූජා කරගන්න යෙදුනා සංඝ සතු කරමින් ඉන් අනුතුර මේ කෙටි බණ කතාවකට සවන් දුන්න. මෙතෙක් දාන සීල භාවනා වශයෙන් මේ අත්පත් කරගන්නාලද කුසල සම්භාර ධර්මයේ ඒකාන්තයෙන්ම බුදුපසේ බුදුමහරහතන් වහන්සේ ආબોධ කළ ගාම්භීර ආර්ය සත්‍ය අවබෝධයෙන් සතර මඟඵල පිළිවෙලින් සාන්ත නිවන් සුව පිණිස වේවා කියන නැවතත් ප්‍රාර්ථනා කරමු. විශේෂයෙන් තම තමා නමින් අභාව ප්‍රාප්ත වූ මෞඛ්‍ය ගුරුවර බන්දු මිත්‍ර පුත්‍ර කලත්‍රාදී සීලම ඥාතීන්ද ඒකම මෙම ආරණ්‍ය සේනාසන ආදිවාසී වූද ශාසනාරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක වූද මීතලේ පටන් බමතලේ දක්වා වෙසෙන්නා වූද දසදහසක් සක්වල වාසී වූද සම්‍යක් දෘෂ්ටික දෙවියෝද බ්‍රහ්මයෝද මේ කුසල් අනුමෝදන්ව දිව්‍යමය බ්‍රහ්මමය ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා ගෞතම සම්බුද්ධ ශාසනයේ ශ්‍රී ලංකා දීපේට බෞද්ධ ජනතාවට එසේම හිතවත් මඳහත් අහිතවත් සියලුම සත්වයන්වත් මේ ආරණ්‍ය සේනාසන අභ්‍යන්තරයේ සිටින අපාද දිපාද චතුස්පාද බහුපාද ආදී සියලු සත්ත්ව ප්‍රජාවන් සහිත අවටගම් නගර ලංකාව දඹදිව තෙලමේ සක්වල සියලු සක්වල දස දිසා වාසී වූ සමස්ත ලෝක සත්‍යයට මේ පින්වත් වේවා. සියලු සත්වෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණ යෙත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු. තුන් සිත පාදවාගෙන බුදු සසුනේ චිරජීවනයේ පතමින් සංගරුවනට ආයු වර්ණ සප බල ඥාන පිරිනමමින් පාරමී සීරසෙන් බෝධිපාක්ෂික ධර්ම සීරසෙන් එවාගේ ප්‍රාප්ති දාන සීරසෙන් සිදු කර ගන්නා ලද මේ උදාන කුසලානුභව බලයෙන් හා බුද්ධාදී රත්නත්‍රානුභව බලයෙන් දිව්‍ය මණ්ඩලයේ රැකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන්
දහසක් දෙනා නිරෝගී බාට පමුණුවමින් දිවා රාත්‍රී දෙකේ වෛද්‍ය සේවය කරන පින්වත් වෙද මහත්මාණන් එම ජාතික වෙද මහත්මාණන් ඒ අසනීපෙන් ඉන්න වෙද මාතාව පවුලේ සියලුම දෙනාටම මේ සහභාගී වෙන සියලුම උපාසක මහතුරු මව්වරු දූ දරු ඥාති මිත්‍රාදී සියලුම දෙනාටම සාදු කියා සිත පාදවාගත් සැමට සිය පවුල්වල සියලු දෙනාට මෙලොව වශයෙන් ඇති අසනීපකම් අපල උපද්දර වතුරු අන්තරාය නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක සියල්ල මිහිරු දුටු අඳුරුසේ දුරු වේවා. තබන පියවරක් ගානේ රත්නත්‍රේ සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා. රාජසොර සතුරු ගිනි ජල වශයෙන් සාවියා උදාද විපත්ති වලකීවා. කායික මානසික සනසිල්ලේ දෙලව දියුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා. ගුණයෙන් නුවණින් ධනයෙන් දාන්නේ යසීසුරෙන් සැප සම්පතින් ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන් ශ්‍රද්ධාවෙන් සීලයෙන් ශ්‍රුතයෙන් ත්‍යාගයෙන් ඥානෙන් හිරියෙන් ඔත්තප්පෙන් බහුශ්‍රතතාවෙන් පරාක්‍රම වීරියෙන් ස්මෘතියෙන් ප්‍රඥාවෙන්ද සිව්බඹ විහරණයෙන් සතර සංග්‍රහ වස්තුවෙන් දසපාරමිතාදී බෝසත් ගුණයන්ගෙන්ද පෙරපස මෝරණ සඳක්සේ දිනෙන් දින දියුණුවෙන් දියුණුවටපත් වේවා. සම්්‍යක් ප්‍රාර්ථනා සියල්ල සිතුම නිරුවණකින් කල්පරෝක්ෂයකින් භද්‍රගතයකින් මෙන්ද පූර්ණ චන්ද්‍රයාසේද පිරීතිරි ශාස්ත්‍රීක වේ මුදුන්පත් වේවා. විංසත් සතවර්ෂාධික කාලයක් අතරක් නෑර අපරාජිතව උදාර ලෙස උතුම් ලෙස උත්කෘෂ්ඨ ලෙස උත්තරීතර ලෙස මෙලව දියුණුව පරලොව සුගතිය සාන්ත නිවන පිණිස පාරමී සීරසෙන් කුසල රැස්පත් කර ගැනීමට ශක්තිය බලය ධෛර්ය වීරිය හා දීර්ඝායුෂ රත්නත්‍රය අනුභවයෙන් ලැබේවා වැඩේවා. සසර වසනාතුරු භවයක් පාසා ත්‍රි හේතුක ප්‍රතිසන්දි ඥානය ජාති ස්මරණ ඥානය සම්‍යක් දෘෂ්ටිය හා ප්‍රතිරූප දේශ වාසයේ උත්පත්තිය ලැබමින් සත්පුරුෂාශ්‍රේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරේ සහ ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුතුව නිවන් මඟ යා ගැනීමට ජාති ජාතිත් වාසනාව වේවා. සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑද හිත මිතුරන් සේවක සේවිකාවන් දෙකැටුව සුවසේ දානාදී බෝධි සම්භාර සපුරාගෙන බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ ආબોධ කොට වදාළ ගාම්භීර චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සිද්ධ වන අසංකත ධාතු සංඛ්‍යාත ලෝකෝත්තර අග්‍ර අමා මහ නිවන් සුව සුවසේම සාක්ෂාත් වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු.